අද වීඩියෝ එක සිංගල් ඔයාටමයි. අපි හැමදාම කතා කරන්නේ රිලේෂන්ෂිප්ස් වල ඉන්න අය ගැනනේ. ඉතින් අද අපි සිංගල් ලයිෆ් එක ගැන කතා කරමු. මේ සිංගල් ලයිෆ් එක කියන්නේ රිලේෂන්ෂිප් එකක් නැතුව ඉන්න එක විතරක් නෙමෙයි. මේක අපේ ලයිෆ් එකේ එක මොහොතක්. ගොඩක් අය හිතනවා සිංගල් කියන්නේ මම ලකී නැතුව ඇති, දැනටමත් මම පරක්කු වැඩි, මං ලස්සන නැතුව ඇති, මෙන්න මේ දේවල් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඒක මේ සමාජය විසින් අපේ ඔළුවට දාලා තියෙන අදහස. ඇත්තටම සිංගල් ඉන්නවා කියන්නේ ලයිෆ් එකේ ඉතාම වැදගත් ෆේස් එකක්. මෙහෙම ඉන්නකොට අපිව වෙන කෙනෙක්ට ඇඩ්ජස්ට් කරන්න බෑ. අපි අපිත් එක්කම ඉන්නවා. එතකොට අපි කැමති දේවල් මොනවාද, අකමැති දේවල් මොනවාද, අපි අපිට රෙස්පෙක්ට් කරනවද, මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අපි රිලේෂන්ෂිප් එකකින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියන ප්‍රශ්නෙට අපිට උත්තරේ හම්බෙන්නේ මෙන්න මේ ෆේස් එකේ ඉන්නකොට. රිලේෂන්ෂිප් එකක් ඇතුළේ ඉද්දි බොහෝ වෙලාවට මේවා ඉග්නෝර් වෙනවා. මෙහෙම සිංගල් ඉද්දී ඔයාට ලෝන්ලි ෆීලිං එකක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වෙන දවස් හරිම සාමාන්‍යයි. සිම්පල් ලෝන්ලි කියන්නේ මිනිසෙක් විදියට කනෙක්ෂන් එකේ මිස් එකක් දැනෙන එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ ෆීලිං එක නිසා අපි වැරදි කෙනෙක්ට ඇටච් වුණොත් ඔයාට පස්සේ ගොඩාක් හර්ට් වෙන්න පුළුවන්. ඒක නිසා කිසිම වෙලාවක හදිසි තීරණ ගන්න යන්න එපා. ඒ වගේම ඔයාට සොසයිටි එකෙන් ප්‍රෙෂර් එකක් එන්නත් පුළුවන්. ඔයාට අහන්න හම්බෙන්න පුළුවන් ඔයාගේ වයස අනිත් අය දැන් මැරි කරලා නේද? ඔයාගේ වයස යනවා නේද? තවමත් සිංගල්ද? මේවා හරි සමහරක් විට ඔයාටත් හිතෙන්න පුළුවන් නැත්ත නේද මේ කියන්නේ? මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා. ඒත් ඇත්තටම මේ ලයිෆ් එක කියන්නේ එක්සෑම් එකක් නෙමෙයි. අපි හැමෝටම ටයිම් ලයින් එකක් නැහැ. ඉතින් හොඳම දේවල් හොඳම වෙලාවට ලැබෙනවා. කිසිම වෙලාවක ඔයාගේ ජීවිතේ මේ පාර්ට්නර්ව හොයාගන්න දෙයිදී හදිසි තීරණ ගන්න යන්න එපා. සිංගල් ඉන්නකොට ගොඩනැගෙන ස්ට්‍රෙන්ත් එක කොයි වගේද? ඔයා හොඳ බවුන්ඩරිස් සෙට් කරගන්න ඉගෙන ගන්නවා. ඒ වගේම රෙඩ් ෆ්ලැග්ස් රෙකොග්නයිස් කරන්න ඉගෙන ගන්නවා. සෙල්ෆ් රෙස්පෙක්ට් එක චූස් කරන හැටි ඉගෙන ගන්නවා. පීස් වැලියු එක ඉගෙන ගන්නවා. මේවා ඉගෙන ගත්තේ නැත්නම් රිලේෂන්ෂිප් එකක් තිබ්බත් ඒ ඇතුලේ හිස් බවක් දැනෙනවා. ඒවෙන් පේන් එකක් එන්න පුළුවන්. ඉතින් රිලේෂන්ෂිප් එකක් හොයාගන්න රෂ් වෙන්න එපා, රෂ් කරන්න එපා. ලෝන්ලි ෆීලිං එක ටෙම්පරරි. ඒ වගේම ඔයා රෝං රිලේෂන්ෂිප් එකකට ගියොත් එහෙම ඔයාට ලොන්ග් ටර්ම් පේන් එකක් දැනෙන්න පුළුවන්. ඉතින් සිංගල් ඉන්න කාලේ මම කොහොම කෙනෙක් වෙන්න ඕනේද? අනාගතේදී මම ඉන්න ඕනේ තැන කොතනද? මට කොයි විදිහට ට්‍රීට් වෙන්න ඕනේ? මෙන්න මේ දේවල් ක්ලියර් කරගන්න. එතකොට ඔයාගේ ෆියුචර් එකේ රිග්‍රෙට් එක අඩු වෙනවා. සමහරක් වෙලාවට ඔයා මේ සිංගල්ව ඉන්නේ පරණ වෙච්ච සෙපරේෂන් පේන් එකක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් අපි රිලේෂන්ෂිප් එකේ ඉඳලා ඒක බ්‍රේක් අප් වුණත් අපිට හાર્ට් බ්‍රේක්, සෙල්ෆ් ඩබට්, ට්‍රස්ට් ඉෂුස්, ඉමෝෂනල් ට්‍රෝමාස් ඇති වෙන්න පුළුවන්. ඉතින් රිලේෂන්ෂිප් එක කියන්නේ growth එකක් දෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔයාට පේන් එකක් දෙන්නත් පුළුවන් දෙයක්. සිංගල් ෆේස් එක ගත්තොත් ඔයාට ලෝන්ලි ෆීලිංග්ස් එන්නත් පුළුවන්, ස්ට්‍රෝං බිල්ඩ් කරන්නත් පුළුවන්. ඉතින් මේ දෙකම නියුට්‍රල්. දැන් මං කියන්නම් ක්‍රෂ් ඩිසිෂන්ස් වල රිස්ක් එක. මේ සෙපරේෂන් එකක් වෙලා ඒ ෆියර් එකෙන් හෝ එකෙන් රිකවර් වෙන්න හෝ ඔයා ෆාස්ට් රිලේෂන්ෂිප්ස් වලට ගියොත්, රෙඩ් ෆ්ලැග්ස් ඉග්නෝර් කරොත්, ඇටැච්මන්ට් වැඩි කරොත්, කම්පැටිබිලිටි වලින් එන් වෙන්න පුළුවන්. ඉතින් බිගර් සෙපරේෂන් එකක් එන්න පුළුවන්. ඊටත් වැඩිය ලොකු හાર્ට් බ්‍රේක් එකක් එන්න පුළුවන්. ඉතින් සිංගල් ඉන්නවා කියන්නේ ඩැමේජ් නැති ස්පේස් එකක්. රිලේෂන්ෂිප් එක වැලියු එක තියෙන්නේ හීල් කරද්දි මිසක් හර්ට් කරද්දි නෙමෙයි. So better alone than broken, and single life is safer than unstable. ඉතින් මම කියන්නේ ඔයාලා මේ සිංගල් ඉන්න කාලේ පුළුවන් තරම් ඔයාගේ අනාගතයේ දියුණුවක් උදෙසා ඔයා ඉන්න ඕනේ තැන තීරණය කරගෙන ඔයාගේ ඉලක්ක වලට කොහොම හරි ගිහිල්ලා ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයාගේ ලයිෆ් පාර්ට්නර් ලැබෙන්න ඕනේ හරිම විදියට හොඳම කෙනා ලැබෙයි කියලා විශ්වාස කරන්න. ඒ වගේම ඔයා පුළුවන් තරම් ආදරණීය හොඳ කෙනෙක් වෙන්න. ඔයාගේ තියෙන හොඳ ක්වොලිටිස් වලට අනිවාර්යෙන් ඔයාට හොඳම දේ ලැබෙනවම තමයි.